සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ Gmail එකේ password එක දැනගන්නේ කියලා. ඉතින් හුඟක් අය YouTube channel කරනවා. නමුත් අතරමඟ නතර කරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? password එක email එක දන්නේ නැති හින්දා එතනින් නතර වෙනවා. ඉතින් අපි ඒකට විසඳුමක් තමයි අද ගෙනාවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා දැනනවා නම් like එක comment එකක් දාන්න. subscribe පාරක් දාන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් අපි මේකෙදි ගොඩක්ම බලන්නේ කොහොමද අපේ account එකේ run වෙන password එහෙම දැනගන්නේ කියලා. ඉතින් අපි බලමු. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා Chrome browser එක. අපි Chrome browser එක download කරලා phone එකට install කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ Chrome browser එක click කරාම මෙන්න මේ වගේ interface එකකට යනවා. අපි බලමු එතනින් එහාට මොකද කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ආවට පස්සේ මේ උඩම තියෙනවා ඩොට් තුනක්. අපි මේ ඩොට් තුන උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් settings කියන icon එක තියෙනවා. ඉතින් අපි settings එකේ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් පල්ලෙහාට චුට්ටක් අරගෙන යනකොට මෙතනින් පේනවා Google Password Manager කියලා එකක්. අන්න ඒක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ බලන්න ඔයාලට වැටෙන දේ. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම accounts වැටෙනවා. මේ පල්ලෙහාට මෙහෙම යනකොට accounts වැටෙනවා. මොකද මේකේ තමයි සියලුම accounts වල password තියෙන්නේ. ඉතින් අපි මෙහෙම යනකොට අපිට දැනගන්න ඕනේ Google එකේ password එක. Google ඒ කියන්නේ email එකේ අපේ password එක. අපි ඒකට click එකක් දෙනවා. click එකක් දුන්නාට පස්සේ අපි බලමු මොන වගේ ඒද කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ pattern එකක් draw කරන්න තියෙනවා. අපි මේ pattern එක draw කරනවා. draw කරාට පස්සේ ඔයාලට මෙතන පේන්න එනවා password එක. ඉතින් ඔන්න ඔහොමයි අපි Gmail එකේ password එක බලාගන්නේ. මෙතන access සලකුණ තියෙනවා. ඒක click කරපු ගමන් ඔයාගේ password එක ඔයාලට පේනවා. අනිත් ඒ වගේ password ඔයාලට බලා ගන්න පුළුවන් phone එකේ තියෙන email වල. ඉතින් මේ තියෙන්නේ Gmail වල password. ඒ කියන්නේ ඔයාගේ YouTube account එකේ password ඒ ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන්ම මේක බලා ගන්න පුළුවන්. හුඟක් අයට තියෙන ගැටලුව තමයි email හදනවා. Gmail හැදුවට ඒ වගේ කිසිම මේ password එක මතක තියාගන්න නැහැ. password එක මතක තියාගන්න නැති වුණාම වෙන්නේ අපේ account එක සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා. අපිට ආයෙ කවදාවත් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒකට විසඳුමක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න. subscribe කරන්න. ඊට යපැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න.